කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ඔයාලට ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපේ ස්කින් එක ගෝල්ඩ් පැහැයට හරව ගන්න පුළුවන් සීක්‍රට් එකක් ගැන කතා කරන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති ඉන්දියාවේ ගෑනු ළමයිගේ ස්කින් එක මාරම විදිහට ලස්සනයි. ඉතින් එයාලා ගොඩක් මේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලට මුල් තැන දීලා එයාලගේ රූපලාවන්‍ය කටයුතු සඳහා ඒවා යොදා ගන්නවා. ඉතින් එයාලට තියෙන අර yellow color එකකට හුරු ලස්සන ස්කින් එකක්නේ. ඉතින් ඇත්තටම අපේ ලංකාවේ අයටත් ගොඩක් ඒ ලස්සන yellow skin එක තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ skin එක තවත් yellow color එකකට හරව ගන්න. ඉතින් අපිට පුළුවන් අපේ color එක තවත් up කරගන්න. ඉතින් එහෙම කරගන්න පුළුවන් පැක් එකක් ගැන තමයි අද ඔයාලත් එක්කම share කරගන්න යන්නේ. ඉතින් මේ පැක් එකෙන් ඔයාලට මේ පිම්පල් වගේ තියෙන තත්ත්වයන් අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ පිම්පල්ස් ආවර කැලල් නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ ස්කින් එක බ්‍රයිට් කරගන්න පුළුවන්. අපේ කලර් එක තවත් අප් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපේ ස්කින් එකේ අර අවුවට පිච්චුන ස්වභාවය තියෙනවනේ අන්න ඒ දේවලුත් නැති කරලා හොඳ ලස්සන නිරෝගිමත් ග්ලෝ ස්කින් එකක් අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ෆේස් පැක් එක ඔයාලත් ඇප්ලයි කරලා බැලුවොත් ඉතින් ඇත්තටම අපි මේක දිගටම වගේ කන්ටිනියු කරගෙන යනවා නම් අපිට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ස්කින් එක මාරම විදිහට ලස්සන කරගන්න පුළුවන්. ඉතින් දවස් දෙකක් කරලා මේක නතර කරන්නේ නැතිව අපිට පුළුවන් දිගටම මේක කරගෙන යන්න. ඉතින් මමත් පෞද්ගලිකව ගොඩක් ආස පැක් එකක් අපි දැන් බලමු මේ පැක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මම කස්තුරි කහ එකතු කරගන්නවා. දැන් මේ එකතු කරන්නේ සුදු හඳුන්, ඊට පස්සේ කඩල පිටි, ඊට පස්සේ අපි හනි මී පැණි එකතු කරගන්නවා. ඊළඟට ඔයාලට පුළුවන් මේකට යෝගට් එකතු කරගන්න. මම අද පාවිච්චි කරන්නේ ඇලෝ වේරා. මෙන්න මේක තමයි ඒ සීක්‍රට් පැක් එක. ඉතින් ඔයාලා දකින්න ඇති මේ පැක් එක අපි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මේක අපි ඇප්ලයි කරමු. මේක මට ප්‍රමාණවත් විදිහට මගේ මූණට ප්‍රමාණවත් විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඔයාලා පාවිච්චි කරන ප්‍රමාණය අනුව ඔයාලට පුළුවන් මේ පැක් එකේ ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඒ පැක් එක හැදුවම තියෙන්නේ. ඉතින් ඒකේ පෙනුමෙන්ම පේනවා හරිම ගෝල්ඩ් කලර් එකකට තමයි තියෙන්නේ, yellow කලර් එකකට. අපි ඇප්ලයි කරලා මේ පැක් එක මූණට ඇප්ලයි කරගමු. මම මගේ ඇඟිලි වලින්ම තමයි මේ පැක් එක ඇප්ලයි කරන්නේ. ඔයාට කැමති විදියට ඇප්ලයි කරගන්න පුළුවන් බ්‍රෂ් එකකින් හරි නැත්නම් මේ වගේ ඇඟිලි වලින් හරි. මුළු මූණෙම මේ විදියට හොඳට පැක් එක ඇප්ලයි කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පැක් එක මුළු මූණෙම ඇප්ලයි කරගත්තට පස්සේ මේක විනාඩි 20ක් තියලා වොෂ් කරලා අයින් කරන්න. හරි ෆේස් පැක් එක වොෂ් කරාට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. ඔයාලට පේනවා ඇති ස්කින් එකේ කලර් එක අප් වෙලා තියෙනවා. හරි ලස්සන ගෝල්ඩ් කලර් එකකට අපේ ස්කින් එක තියෙනවා.
ඔයාලට පැහැදිලිවම පේනවා ඇති ස්කින් එකේ කලර් අප් එකක් වෙලා තියෙනවා කියලා. ඇත්තටම හරිම ලස්සනයි. හරි ලස්සන ලුක් එකක් තමයි පැක් එක ඇප්ලයි කරලා ඉවර වුණාට පස්සේ අපේ මූණට එන්නේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. හරි මේ පැක් එක ඔයාලටත් ඇප්ලයි කරන්න පුළුවන්. සතියකට එක පාරක් හරි දෙපාරක් හරි ඇප්ලයි කරන්න පුළුවන්. ඇත්තටම මාරම හොඳ රිසල්ට් තියෙන්නේ. ඔයාලා මම කියනවාට මේක ඇප්ලයි කරලා බලන්නකෝ. ඉතින් අපේ ස්කින් එක ලස්සන කරගන්න පුළුවන් හොඳම හොඳ ෆේස් පැක් එකක් තමයි මම අද ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ. ඉතින් අපි කවුරුත් කැමතිනේ ලස්සනට ඉන්න අපේ ස්කින් එක ලස්සනට තියාගන්න. ඉතින් මේක ඔයාලා දිගටම කරගෙන ගියොත් ඇත්තටම ඔයාලට වෙන මුකුත්ම ඕනේ නෑ ඔයාලගේ ස්කින් කලර් එක ලස්සනට හදාගන්න. ඉතින් ඔයාලත් මේ දේ try කරලා බලන්න. ඉතින් මේ natural ingredients වල තියෙන ඒ ගුණාත්මක භාවය ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඔයාලා ඒක හොඳටම දන්නවා ඇතිනේ. ඉතින් ඔයත් ප්‍රේ වුණ වෙලාවක මේ face pack එක apply කරලා බලන්න. ඔයාලට ඒ වෙලාවෙදිම ඔයාලගේ ස්කින් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න ඉක්මනින්ම එන්නම්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වුණා නම් like එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් කියනවා. හරි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye.